හරි කොහොමද ඔයාලට සනීපෙන් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් අදත් මේ වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් වෙනදාට මම රෑ වෙලා තමයි වීඩියෝ කරන්නේ. මේ අද තවල් මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ මට පහුගිය දවස්වල ඔළුවට ආපු මේ සිතුවිලි ටිකක් මේ බෙදා ගන්න හිතුණා. මේක කොහොම හරි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සල්ලි හොයන්න ඕනේ ඇයි කියලා. ඒවා සල්ලි හොයනවා නම් මේ ඔයාලට මුලින්ම නිශ්චිත අරමුණක් තියෙන්න ඕනේ. ඇයි ඔයා සල්ලි හොයන්නේ? උදාහරණයකට හිතන්න අද ඉඳන් අවුරුදු 5ක් ගියාට පස්සේ හරියට 2030 ජනවාරි 1 වෙනිදා වෙනකොට ඔයාලට කෝටි 2ක් ඒ කියන්නේ ලක්ෂ 200ක් හොයන්න ඕන කියමු. එතකොට ඇයි ඔයා ඒ ලක්ෂ 200 හොයන්නේ? උදාහරණයක් හිතන්න ඔයා ඒ ලක්ෂ 200 හොයන්නේ කාර් එකකුයි ඉඩමක් එක ගෙයක් ගන්න. ලොකු වාහන ගෙවල් නෙවෙයි මං කියන්නේ සාමාන්‍ය පොඩි වාහනයකුයි මේ පොඩි ඉඩමක් එක්ක ගෙයක් ගන්න. හරි. ඒතකොට වඩා අවුරුදු 5ක් තියෙනවා දින 2026 පළවෙනි මාසේ පළවෙනිදා කියමු. හිතන්නේ. ඊට පස්සේ 2030 පළවෙනි මාසේ පළවෙනිදා වෙනකොට තමයි ඔයාලට ලක්ෂ 200 කොහොම හරි හොයන්න ඕනේ. මේ වගේ නියම අරමුණක් තියෙන්න ඕන ඔයාලට. හරිම වමනාවක්. ඒ කියන්නේ ඇත්ත මේක. ඒක ළඟා කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. කාර් එකකුයි ගේකුයි හීනයක් විතර නෙවෙයි ගන්න පුළුවන්. ඒක බෑ කරගන්න පුළුවන් හීනයන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට අවුරුදු 5ක් තියෙන ලක්ෂ 200 හොයන්න. ඒකට එක අවුරුද්දකට ඔයා හොයන්න ඕනේ ලක්ෂ 40ක්. එතකොට මාසයකට ගත්තොත් ඔයා හොයන්න ඕනේ ලක්ෂ 3.3ක් වගේ. ඒ හිතන්න ලක්ෂ 3මාරක් හොයන්න ඕනේ මාසෙකට. අර ටාගට් එකට යන්න. එතකොට ඔයා ජොබ් එකක් ගන්න ගේන්නම්. ඔයාගේ ජොබ් එකකින් විතරක් බෑ ඒ ටාගට් එකට යන්න. ඔය ජොබ් එකේ පඩියෙන් මේ කාලා බීලා මේ එදා එදිනදා ජීවිතේ ගත කරන්න ප්‍රමාණවත් මුදලක් විතරයි හම්බෙන්නේ ඔයාලට ජොබ් එකකින්. එතකොට ඒ නිසා මේ දැන් ජොබ් එකක් ප්‍රමාණවත් නොවන නිසා අන්න ප්‍රශ්නයක් එනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ? ඔයාලට මල්ටිපල් ඉන්කම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ජොබ් එකක් කරනවා ජොබ් එකේ ඉන්කම් එකක් ඕනේ. ජොබ් එකේ ඉන්කම් එක එනවා කියමු. ඊට පස්සේ මේ තව ඉන්කම් මෙතඩ් තියෙන්න ඕනේ ඔයාලට. උදාහරණයකට දෙනවා ඔයා ජොබ් එකකින් ඔයාලට රුපියල් 50000ක් එනවා. ඒක තව ඔයාලට ලක්ෂ 3ක් හොයන්න ඕනේ. ඉතින් ඒ වයින් මේ ඉන්කම් මෙතඩ් තියෙන්න ඕනේ ඔයාලට. උදාහරණයකට දෙනවා YouTube channel එකක් කරනවා. YouTube channel එකේ ඉන්කම් එකක් එනවා. ඊට පස්සේ ඔයා ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරනවා. ඒ වගේම ස්පොට් ට්‍රේඩින් කරනවා. ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙනවා. ඒකෙන් ඉන්කම් එකක් එනවා. ඊට පස්සේ ඔයා ස්ටොක් මාකට් එකේ සල්ලි දාලා තියෙනවනේ. ඒකෙන් එනවා. ඊට පස්සේ තව ඒ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් ඉන්ඩෙක්ස් ෆන්ඩ් මේ ඒ වලිනුත් ගාණක් එනවා. ඊට පස්සේ ඔයා තව බිස්නස් එකක් කරනවා. පාර්ට් ටයිම්. මේකෙනුත් ගාණක් එනවා. ඊට පස්සේ ඔයාගේ ස්කිල් එක මොකක් හරි ඔය ඒ ස්කිල් එක මේ විකුණනවා. දැන් ඔයා ඔන්ලයින් කෝස් එකක් කරනවා. ඔන්ලයින් කෝස් එකක් විකුණනවා කට්ටියට. ඒත් ඔයාගේ ස්කිල් එක. උදාහරණයකට දෙනවා ඔයා ටියුෂන් උගන්වනවා කියමු. ටියුෂන් කරනවා කියමු. ටියුෂන් එකෙන් ගාණක් එනවා. ඉතින් ඒ වගේ ඉන්කම් මෙතන මේ අර ළමයි ගාන වැඩි වෙන්න ඔයාට ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්. මොකද එකපාරින් ඒවා කරන්න ඕනේ. ටියුෂන් එක උදාහරණයකට සතියට පැය දෙකක්. සතියට පැය දෙකයි. ඒතකොට මාසෙට පැය 4යි. පැය දෙකේව 4යි. පැය 8යි කරන්න. ඔයාලට නිශ්චිත ගාණක් වෙනවා. හැබැයි ළමයි ගාන වැඩි වෙන්න අන්න එතන බෙනිෆිට් එකක් තියෙනවා. ඒතකොට එක ළමයෙක්ට ඉගෙනුවත් ඒ මහන්සියමයි දාන්නේ. හැබැයි ළමයි 100කට ඒ කාර්ය ඉගෙනුවත් ඒ මහන්සියම තමයි. අන්න එතකොට ඒ වාසිය පේනවනේ ඔයගොල්ලන්ට. මේ වගේ අර ඔයගොල්ලෝ ස්කිල් එකක් මේ කෝස් එකක් විදිහට හරි මේ කරන්න පුළුවන්. ඔයාලට මේ අර එකම මහන්සිය යොදවලා මේ එන්න වැඩි කරගන්න පුළුවන්. ඉතින් ළමයි හැමදාම එක ගන්න නෙවෙයි එන්න වැඩි වෙනවනේ. ඒකට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ මේ ඔයාලට ඔන්ලයින් ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. මොකක් හරි PDF එකක්. ඒක සෙල් කරනවා. ඊට පස්සේ මොකක් හරි ඔයාගේ ඒවා සෙල් කරන මොන හරි දෙයක්. එහෙම දෙයක් වුණත් මේ පුළුවන්. අන්න එතකොට මේ මෙතඩ් එක හරහාත් ඔයාලට ඉන්කම් එකක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට දැන්
ඔය ජොබ් එක විතරක් නෙවෙයි කරන්නේ ජොබ් එකක් කරන ගාම තව යාට මේ සල්ලි එන මෙතඩ් කිහිපයක් තියෙනවා. අන්න එතකොට අර මේ අවුරුදු 5ක් ගිහිල්ලා ලක්ෂ 200ක් වෙන ටාගට් එකට වඩා යන්න පුළුවන්. ජොබ් එකක් විතරක් කරලා කවදාවත් එතනට යන්න බෑ. ජොබ් එකට අමතරව තව මෙතඩ් තියෙනවා. ජොබ් එකේ සල්ලි වලින් වාට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ඉන්කම් මෙතඩ් තියෙනවා. ඉතින් විනාඩි 5මාරක් විතර අපි කතා කරා. මේක තමයි මේ අර ඔය නිශ්චිත ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒක අරමුණක්. හරියටම අදාළ දිනයකදී ඒ දිනේ වෙනකොට මම මේ මගේ ටාගට් එක ඇචීව් කරගන්න. එතකොට තමයි ඔයාලට මේ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ ප්ලෑන් එකට වැඩ කරනවා ඩිසිප්ලින් එක අනිවාර්යෙන් ඕනේ. මේ ඩිසිප්ලින් එක නැත්තම් බෑනේ. දැන් ඔයා මේ අද හිතලා ඒ වැඩේ අර අරමුණ නැති වෙනවා නම් ඔය ඔළුවේ ඉතින් සාමාන්‍යව කොල්ලෙන් නම් බොන්න යනවා. යාළුවොත් එක්ක බොන්න යනවා. එතකොට විදම් වෙනවනේ ගොඩක් සල්ලි. අඩුවට බොන්න බෑනේ. මේ වගේ ඊට පස්සේ ආ සිගරට් අරක්කු ඒවා බොනවා නම් ඒකට දවසට ගාණක් යනවා. මේ වගේ නරක පුරුදු තියෙනවා නම් මේ වලින් වගේ මේ සල්ලි වේස්ට් වෙනවා. ඊට පස්සේ ආ හිතන ශනික ආහාර වන කොත්තු රයිස් ඒ වලට බැහැ වෙලා වගේ ඉන්නවනම් එතකොටත් යනවා. අර නියමිත අරමුණක් තියෙනවා නම් අර ඒ සල්ලි නාස්ති වෙන පුරුදු මේ කපන්නවා පුරුදු වෙන්න ඕන. මං කියන්නේ ඔයා මේ ජීවිතේ විඳින්න නැතුව ඉන්න කියලා. ඒවත් ඒ වලට නිශ්චිත ගාණක් ඔයා වෙන් කරගන්න. ඊට වඩා ලිමිට් එකක් තියාගෙන ඒ ලිමිට් එකෙන් පිට පයින් යන්න හොඳ නැහැ. එතකොට පුළුවන් මේ ඔයාට මේන් ගෝල් එකට යන ගාම මේ ඔය ජීවිතෙත් ඉඳගෙන මේ සතුටින් ඉන්න. විනෝද චාරිකා යන්න, ට්‍රැවල් කරන්න, කාලා බීලා ඉන්න. ඒ අර ප්‍රධාන අරමුණට වැඩ කරන ගාම මේ ඒ වලටත් වෙනම මාසෙට ගාණක් වෙන් කරලා තියාගන්න. එතකොට අර ටාගට් එකට යනවා ලක්ෂ 3.33ක් විතර වුණා. එතකොට ඔයාට මේ 50000ක් වගේ නැත්නම් 50000 75000ක් වගේ වෙන් කරන්න පුළුවන් අර ඔයාට එදිනදා ජීවත් වෙන්න. එතකොට මේ ඔයාට මේ ටාගට් එක අචීව් කරගන්න පුළුවන්. ඔය දැන් ඉන්වෙස්ට්මන්ට් කරනකොට ඔයා මේ ඒ දිහා හැල්ල බලන්න හොඳ නැහැ. ඉන්වෙස්ට්මන්ට් කරන්නේ අපි ලොන්ග් ටර්ම් තමයි අවුරුද්දකට අවුරුදු 5කට හිතමු. ඔය අවුරුදු 5කට දාලා තියෙන්නේ. ඒ වලට අතවත් තියන්නේ නැහැ. ඔයාට එන ඉන්කම් වලින් මේ අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් වලට වෙන් කළා තමයි මේ අර අරමුණකට වැඩ කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන සල්ලි වලින් තමයි ඔයා ජීවත් වෙන්න ඕන. ඉතින් මේක අර ප්‍රායෝගිකව කරද්දි මේ ඔයාට අභියෝග එන්න පුළුවන්. ඉතින් ඒ අභියෝග මේ ජයග්‍රහණය කරගෙන ඉස්සරහට යන එක තමයි මේ ඔයාට තියෙන මේ කාර්යය. ඉතින් ඒකට තමයි අර විනය ඕනේ, ඩිසිප්ලින් එක. ඔයාට කවුරු ඇඟිල්ලෙන් කියන්න ඕනේ නැහැ. ඔයාගේ ඔළුවේ තියෙන මේ අරමුණ. මම මේ දවසට මේ අරමුණ ඉටු කරගන්න. දැන් ඒකට තමයි ඊට පස්සේ ඔයාගේ ඊළඟ අවුරුදු 5ම ගත වෙන්නේ. ඒ වඩාට මේ සල්ලි හොයනවා කියලා එහෙම නිකන් අරමුණක් තිබ්බට වැඩක් නැහැ. නිශ්චිත ඉලක්කමක් එක්ක මේ නිශ්චිත දිනයකදී ඉටු කරගන්නවා කියන මේ අරමුණ තියෙන්න ඕනේ. හැබැයි ඒ සල්ලි හොයන්නේ මොකක් හරි ටාගට් එකකට. ඒ දේ ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක් වෙන්න ඕනේ. අන්න ඒ අරමුණ ඉටු කරගන්න තමයි ඔය සල්ලි හොයන්නේ. ඉතින් අපි විනාඩි 9ක් විතර කතා කරා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න උගන්වනවා. ඒවත් එක්කත් එකතු වෙන්න. ඉතින් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න. ඒ වගේම අපි මේ Facebook page එකේ පහළට ගිහිල්ලා දාන්න post වල මේ අපි කතා කරපු දේවල් ඇති පහළ ඒවත් බලන්න. ඊට පස්සේ අපේ YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක මුලින්ම මම දාන්නේ දැන් අද දානවා Facebook page එකට. ඊළඟ දවසේ තමයි YouTube channel එකට දාන්නේ. ඒවත් එක්කත් එකතු වෙලා ඉන්න. අපේ Facebook page එක follow කරලා මේ වීඩියෝ එක like කරලා share කරන්න, comment එකක් දාන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න comment කරන්න. ඊට පස්සේ අපේ WhatsApp group වලට එකතු වෙන්න. YouTube
channel එකට දැම්මට පස්සේ ඒකේ description එකේ දාන්න අපේ WhatsApp group වල link. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා. බුස්සරණයි.